Subam උදෑසනක් ළමයි. good morning. කලිමේරා. ඉතින් කොහමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද මාර වැස්ස දවසක් ළමයි පටන් ගන්න යන වැස්සක් එන. හුළඟයි කියන්නේ ආයෙත් නෑ ගහගෙන යන්න තරම් වල බලන්නකො සද්දේ. හයි කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා නේද? ඉතින් මම හිතනවා හැමෝම හොඳින් සතුටින් ඉන්නවාද කියලා. ඔන්න ඉතින් මං ගැන හොයලා බලපු මගෙන් හොඳින්ද කියලා අහපු හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් මේ ටිකේ පොඩ්ඩක් සනීප ගතියෙන් ඉන්නේ ඒ නිසා ඇත්තටම වීඩියෝ එකක් ගෙන බැරුණා. හැබැයි ඔයාලා බලන් ඉන්න නිසා මං හිතුවා පුළුවන් විදියට පොඩි ඩේ වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් අද නිවාඩු දවස මං ඉතින් ලොකු දෙයක් කරන්නේ නැහැ. හැබැයි මං අද නිවාඩු දවසේ කොහොමද ගෙවන්නේ කියලා ඔයාලට පෙන්වන්න ඕනේ කියලා හිතුවා. මොකද මම පොඩි වැඩ වගේක් කරන්න හිතාගෙන ඉන්නවා. එළියට යන්නේ නැහැ. මොකද මට එළියට යන්න විදිහක් නැහැ මේ ඉන්න තත්ත්වෙත් එක්ක. ඒ නිසා ඉතින් අද ඇත්තටම එළිය මාර හුළඟයි මේ වහින්න වගේ පුදුම හීතලක් තියෙන්නේ. මේ දවස්වල දැන් වින්ටර් යන්නේ. හරිම හීතලයි. ඉතින් සීතල දවස් තමයි මේ යන්නේ. හරි මගේ කොණ්ඩේ ගැන හිතන්න එපා. වෙනදා වගේ මම කොණ්ඩේ පීරන ගමන් තමයි ඔයාලට කතා කරන්න හිතුවේ. ඉතින් මම දැන් මොන හොදගෙන වොෂ් එකකුත් දාගෙන ආවා. දැන් මේ ලෑස්ති වෙන්නේ එළියට ගිහින් මට කන්න මොනවද හදාගන්න. ඇත්තටම කියන්න ඕනේ මේ ටිකේ මම වැඩි කෝපි ඒ වගේ දේවල් බොන්නේ කරන්නේ නැහැ. මොකද ටිකක් අඩු කරලා තියෙන්නේ. දැන් මම ඇත්තටම සෑහෙන මහත් වෙලා ඉන්නේ. ඒ නිසා තමයි මම එහෙම අඩු කරලා තියෙන්නේ. ඉතින් කොණ්ඩේ යනවා මාරු විදිහට ළමයි මේ ටිකේ. මොකද මේ සීතල ගහනද මේ වලට පේන නැති මේ කොණ්ඩේ මාරු විදිහට යනවා මට මාර අවුල්. සීතල දවස් නිසා උණු වතුරෙන් අපි නාන්න කරන්නේ. මේ නිසා මේ ඇත්තටම කොණ්ඩේ ගැලවිලා යනවා. ඉතින් මොනවා ගෑවත් වැඩක් නැහැ. තෙලුත් ගානවා. මොනවා ගෑවත් කොණ්ඩේ යනවා ඉතින්. සියල්ල අනිත් අය කියනවනේ. ඒව හිතලා හිත හදාගන්නවා. ඉතින් මට ලේසිම කොණ්ඩේ තමයි මම හිතාගන්නේ ටක් ගාලා කොණ්ඩේ. ඊරුවා වෙන්න මේව උඩට ගෙඩියක් ගහගන්න එක තමයි මට ඇත්තටම ලේසි. මොකද මේ මට හරි කරදරයි නැත්තම් ඒ නිසා මම මෙහෙම ගහ ගන්නවා වැඩි ස්ටයිල් හිතන්න එපා. මම මේ විදිහට තමයි ගෙදර ඉන්නේ. ඉතින් මම මේ විදිහටම තමයි vlog එක කරන්න හිතුවේ. මොකද මම ඉන්න විදිහෙන් ඉතින් පෙන්නන්නේ වැඩි ස්කොබ ඩෝන් නැහැ මේ විදිහ හොඳයි. හරි කරුවලයි මේ වීඩියෝ එක ඇත්තට පැහැදිලි නැත්නම් අනේ සමාව වෙන්න. මොකද මේ වින්ටර් එක නිසා වැඩි ඉර නැහැ. දැන් තව ටිකකින් වහින්න පටන් ගන්නවා එළිය වගේ තිබ්බට. ඇත්තටම පැත්තක් අඳුරු කරලා තියෙන්නේ. ඒ නිසා. දැන් හුළඟක් තියෙන හන්ද හයියෙන් වහින්න පටන් ගන්නවා මේ අද. වහිනවා කියලා තිබ්බා. ඉතින් හරි තමයි මම කියෝගෙන යනවා ළමයි. ඔයාලා දන්නවනේ මගේ හැටි හිම තමයි කියන්නේ. වැඩි හිතන්න එපා. හරි එහෙනම් අපි බලමු කොහොමද මගේ දවස ගෙවෙන්නේ කියලා. දැන් මම ටකාලා ජැසියක් දාගෙන එළියට යනවා. එළියට ගිහිල්ලා මට කන්න මොනවා හරි හදා ගන්න. මම කිව්වනේ කෝපි අරව මේවා මම බොන්නේ නැහැ කියලා. ඉතින් ෆෘට් ජූස් එකක් ගෙනල්ලා තියාගෙන හිටියා. ඒකත් ඉවර වුණා ඊයේ. මට දැන් එළියට යන්න විදිහ නැහැ ඒක ගන්න. අවුලක් නැහැ. අද වතුර ටිකක් බීලා හරි ඉන්නවා මම. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම තේ කෝපි වලට යන්නේ නැහැ. මේ ටික පොඩ නැවැත්තුවා. මොකද කෝපි ටිකක් සැරයි මගේ බෙහෙත් එක්ක. ඇත්තටම මම බොන්නේ නැහැ. බිව්වහම මට ටිකක් අමාරුයි. ඒ නිසා. හරි එහෙනම් යන් දලබඩ ගාලා මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගෙන එන්න ඔයාලා එක්ක. හයිලාවේ මම බ්‍රෙක්ෆාස්ට් එක හදාගෙන ආවා. ඉතින් මම එළියේ කන්න නැතුව කාමරේට එනවා කියලා හිතුවා. මොකද කාමරේ හිටර දාලා තියෙන හන්ද රස්නෙයි. එකක් ඒක අනික මට හිතුණා නිදහසේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා කියලා කාමරේට වෙලා. ඉතින් ඒ නිසා මම කාමරේට අරගෙන ආවා බ්‍රෙක්ෆාස්ට් එක. වතුරේකුත් පුරවගෙන ආවා. ඔයාලා දන්නනේ කොයි වෙලෙත් මම වතුර පොතේ ළඟ තියාගෙන ඉන්නේ. මේ ඔයාලත් ඒක පුරුදු වෙන්න දකින්නකොට බොන්න පුළුවන් එතකොට. ඒක ඇත්තටම ඇඟටත් හොඳයි. ඔන්න ඔයා කෙට් වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් අන්න එයාටත් මේ ට්‍රික් එක මාර වටිනවා. ඉතින් දැන් මම මෙහෙම බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා හිමීට.
අරගෙන අපි බලමු ඊට පස්සේ මම මොනවද කරන්න කියලා කාමරේට වෙලා කියන්න ඕනේ තව දෙයක්. ඉතින් මම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් ඔයත් එක්ක කතා කරන්න. කියන්න ඕනේ මොකද දන්නවද? මම දැන් හැරිච්ච වෙලාව කියන්නේ නෑ ඔයාලට. ඇත්තටම 10යි හැරෙනකොට මේ ඇත්තටම අසනීප අත්තර තියෙන නිසා මම ඇත්තටම උදේන් හැරෙන්න එහෙම වෙනදා වගේ මේ try කරෙත් නෑ. ටිකක් නිදාගත්තා. මොකද ඒකට රෙස්ට් එක ඕන නිසා. ඒ නිසා දැන් 10යි මම හිතන්නේ 10 මාරයි. 10යි නෑ 10යි 31යි හරියටම. 10:31යි. ඉතින් දැන් තමයි බ්‍රෙක්ෆාස්ට් එක ගන්නේ. මං හිතුවා ඉතින් බුදුපහන දැන් තියන්නේ නැහැ කියලාද හවස් වෙලා තියෙනවා කියලා නිදාසෙන් මොකද දැන් දවල් වෙන්න නැත්නම් හෙන්නනේ. ඒ නිසා. ඉතින් ඒ නිසා තමයි අද ඔන්න උදේ බුදුපහන තිබෙන්නේ නැති. අනික දැන් හුලඟයි පොඩි පොතේකුත් වගේ යනවා. ඒ නිසා මේ වෙලාවේ මට එළියට බහින්න බෑ. මොකද මේ ඉන්න තත්ත්වෙත් එක්ක දෙවෙන්න බැරි නිසා. ඉතින් හවසට මං කොහොම හරි ගොඩක් ඉල්ලගෙන හරි ගිහිල්ලා මම කඩලා බුදුපහන පිනවා. ඉතින් උදේ වරුවේ මං හිතුවා තියන්නේ නැහැ අද කියලා හවසට තියනවා කියලා. ඉතින් එහෙම තමයි දවස පටන් ගන්න අද. හරි එහෙනම් දැන් මගේ බ්‍රෙක්ෆාස්ට් එක මම කනවා. බ්‍රෙක්ෆාස්ට් එක කනවා. වැඩි දරම මම මේවා හදාගන්න. ඔව්. ඉස්කෝල හොඳා පාන්කල් කොට පොංගලා වගේ ළමයි. මොකද මම කාමරේට එනවලත් මේ පොඩ වෙලාවක් මේක වහලා තිබ්බා ඒකයි. ඔයාලත් ඉතින් චීස් ටිකක් ගාලා බාන්නේ මම කියන්නේ ඉතින් ආගේ එකක් තියෙනවා චීස් ගන්න කියලා. ලංකාවේ ඉතින් චීස් ගන්න නිසා මම කියනවා ඔයාලට පුළුවන් වෙච්ච වෙලාවට චීස් පෙත්තක් පාන් පෙත්තක් ගාලා කාලා බලන්න පුදුම වෙලාවයි මම ආරසයි. මම ලැස්තුනේ පොඩි වැඩ වගේක් කරන්නත් තියෙනවා ස්ටඩීස් වල. ඉතින් මේ ෂෙඩියුල් එක බැලුවේ දෙසැම්බර් 1 වෙනිදා තමයි ලෙක්චර් එක තියෙන්නේ. ඉතින් ඒකත් නැති නිසාද මං හිතුවා පරණ මට මගෑරිච්ච වැඩ වගේක් තියෙනවා ඒ ටික කරනවා කියලා. ඉතින් පොඩි වෙලාවක් ඒකත් කරලා ඊට පස්සේ බලමු මොනවද මං කරන්න කියලා. සක්නේවි අපිත් අපි හිනවලට යාවි ඒ හැම මොහොතේ ළඟින් නුඹ සිටියොතින් නැති දවසක් නේවි අපිත් අපි අද ළමයි දවසම කණ එක තමයි කරන්නේ. මට ඔන්න නාරං වගේක් හම්බුණා. ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා. ඒ අක්කා තමයි මට ගෙනත් දුන්නේ. මොකද මාව බලන්න කියලා ඇහිලා යන්නේ එයා. මට නාරං ගෙනත් දුන්නා. ඉතින් මං හිතුවා ඒකත් හදාගෙන කන්න ඕනේ කියලා. නිකන් කන්නත් බැරි කියලා හිතෙච්ච නිසා මේ මට හිතුණා ඒක නිකන් පිකල් එකක් වගේ හදා ගන්නවා කියලා මිරිස් ලුණු දාලා. ඉතින් ඔයාලට පුළුවන් සීනිත් දාන්න මේකට. පඩ රහයි ළමයි මේක මේ නාරං එක ඇත්තටම රහයි. ඒ නිසා සීනි දැම්මේ නෑ මම මේ ලුණු මිරිස් විතරයි දැම්මේ. කොහොමද ළමයි රසයි නේද ඒක පේනකොට. තමයි මම දැන් මේ ඉස්ස වෙන්නේ මේ දැන් ක්‍රිස්මස් එනවනේ. ඒ නිසා ඉතින් මට හිතුණා කඩේ මොනවා හරි ගන්නවට වැඩිය දැන් අද නිවාඩු දවසේ මේ මම පොඩි නත්තක් හදා ගන්නවා කියලා. ඉතින් ඒක මගේ මනසට මේ දවස් අනික මම හරි ආසයි ඒ වගේ වැඩ කරන්න. මහලකුයක් යන්නේ නෑ. යන්නේ කාඩ්බෝඩ් එකයි ටොයිලට් එක තමයි යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් තා පැටික් නම් භාවිතා කරලා මේක පාට කරලා එහෙම කරගන්න. බලමු මම හදන විදිහ මට අයිඩියා එකක් නැහැ. හැබැයි මට අයිඩියා එක එන විදිහට මම මේක හදනවා. එහෙනම් ඔයාලත් බලන්නකෝ. බලමු අපි හදලා මම හදලා නැහැ මීට කලින්. මමත් මේ YouTube එකේ වීඩියෝ එකක් දැකලා ඒ විදිහට තමයි හදන්න ලෑස්ති වෙන්නේ. බලමු කොහොම වෙයිද කියලා. මුලින්ම කාඩ්බෝඩ් එක කපා ගන්න ඕනේ මේ
අර නත්තා ගහේ ත්‍රිකෝණي වගේ එන්න රවුම් බම්බුවක් වගේ එකක් හදාගන්න. එක ප්‍රමාණයට එන්නත් වෙනවා. පුංචි නත්තා ගහක් තමයි හදන්නේ. මොකද මේ මේක මෙහෙම රවුමක් කපා ගන්න තියෙන්නේ. බලමුකෝ කපලා. ඔයාලට පුළුවන් මේක නාස්ති වෙන කාඩ්බෝඩ් එකක් අරගෙන එහෙම කරන්න. මට ලොකු කතර හොයාගන්න බැරි නම් ඉතින් මම මේ අයිබ්‍රෝස් ෂේප් කරන කතර තමයි අරන් දෙන්නේ. කොහොම හරි මගේ වැඩේ කරනවා නම් ඉස්සරහින් පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා කාඩ්බෝඩ් එක කපාගෙන මේක තියෙන්නේ මෙහෙම රවුමක් නෙන්න ඕනේ. මට මතක නැහැ ඒක කොහොමද කපාගත්තේ කියලා. කොහොම හරි ඔන්න ඔය විදිහට හදාගත්ත ළමයි ඔක තමයි ෆයිනල් ලුක් එක. ඉතින් හිම පිරුණ නත්තල් ගහක්. දැන් ඊළඟට මෙන්න මේ හොල්මන් ෆිල්ම් එක බලන්න කියලා හිතුවා. ඉතින් මම සුපුරුදු පරිදි හැමදාම වගේ ෆිල්ම් එකක් බලනවාමනේ. ඉතින් මේක බලන්න කියලා හිතුවා අද. ඉතින් ඔයාලත් බලන්න මේක කාංචනා 3 ෆිල්ම් එක බලලා ඉවර වෙද්දී මම හොඳටම හවස්සලා. ඉතින් මං හිතුවා කෑම කන්න දැන් මේක ඇත්තටම මේ කෑම එක මට හම්බුන එකක්.
මේක මොංගෝලියන් ටයිප් එකට තමයි හදලා තියෙන්නේ. බලමු කාලා. හයි ළමයි එහෙනම් අද මෙතනින් vlog එක නවත්තනවා මම. දැන් මම මේක කාලා සුපුරුදු පරිදි බුදුපහනක් පත්තු කරලා ඉතින් නිදා ගන්නවා. මොකද දැන් කරු වෙලයි හවස් වෙලා තියෙන්නේ හොඳටම. සීතරටක ඉතින් මොනවක කරන්න බෑනේ එළියට බෑලා මම හිතනවා ඊට වැඩි ඉතින් vlog එක අරන් යන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා ඉතින් මම මෙතනින් නවත්තනවා. ඊට කලින් කියන්න ඕනේ ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා bell button එක click කරන්න අමතක කරන්න එපා. හරි එහෙනම් සතුටෙන් ඉන්න. ඉතින් ලස්සන වීඩියෝ එකකින් ආයෙ එන්නම්. වැඩි මුකුත් නැහැ. ඉතින් මම කොහෙටවත් මේ දවස්වල ඇත්තටම එළියට යන්නේ නැහැ. ඒ නිසා ඔයාලට වීඩියෝ එකක්වත් මට හරියට ගේන්න විදියක් නැහැ. ඉතින් බලමු ඉස්සරහට මම වීඩියෝ අරන් එන්නම්. ඉතින් එළියට යන ඒවා සහ අනේ මගේ සුපර් මාකට් vlog ගිහලා තිබ්බා. අනේ මම ඉක්මනට වීඩියෝ එක අරගෙන එනවා අනිවාර්යෙන්ම. ඉතින් මට ටික කාලයක් දෙන්න. ඉතින් මේ තියෙන කරදර ටික ඉවර කරගත්තා පස්සේ මම ඔයාලට ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්න ඉස්සරහට. එතකන් ඉතින් මාත් එක්කම රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද අලුතෙන් ආපු කෙනෙක් නම් මම ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඉතින් හැමදාම මගේ vlog බලන මගේ ආදරණීය ඔයාලව ඉතින් මම ආදරෙන් හැමදාම වගේ පිළිගන්නවා. ඉතින් ආදරෙයි ගොඩාක් ආදරෙයි ආදරේට. ඉතින් channel එක ඇත්තටම දැන් 2k වලටත් වෙලා තියෙනවා. ඉතින් subscribers බලමු ඉස්සරහදී සමරමු අපි ඒක අනිවාර්යයෙන්ම. ඉතින් මට මාර සතුටුයි ඔයාලගේ ආදරේට. හැමදාම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. හරි එහෙනම් මම ගිහින් එන්නම්. පරිස්සමින් සතුටෙන් ඉන්න. වෙන මොනවාක්වත් කියන්න නැහැ නේ. හරි ඉවරයි. එහෙනම් යනවා මම. bye.